හරි ඉතින් ඔයාලට කොහොමද ඉතින් අද 2026 ගන්න පළවෙනි වීඩියෝ එක. ඉතින් අද කාටත් කලින් කියන්න ඕනේ සුබම සුබ නව වසරක්. ඉතින් ඔයාලට හැමදේම ඉතු වෙන සුබ නව වසරක් වේවා. ඉතින් අද කතා කරන්නේ අපි ඩරාස් ඇප් එක ගැන. ඉතින් ඔයාලා දන්නේ නැති ඇප් එකක් නෙමෙයි. ඉතින් හොඳ ටෙක් බඩු ගැන කියන්නේ මං කිව්වේ හොඳ ඇප් ගැන ඇප් එකේ තියෙන ඉලෙක්ට්‍රොනික අයිටම්ස් ගැන පොඩ්ඩක් රිවිව් කරා. ඉතින් මම මේ විදිහට Play Store app එකට යනවා. ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක. ඉතින් මම මේ විදිහට සර්ච් බාර් එකේ ටයිප් කරනවා ඩරාස් කියලා. ඉතින් මේ විදිහට මම ටයිප් කරගත්තට පස්සේ මේ විදිහට ඕපන් වෙනවා සයිට් එක. ඊට පස්සේ මම ඕපන් කරගන්නවා. ඉතින් මම ඩවුන්ලෝඩ් කරගත්තා. ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න ටිකක් යාවි වෙලා. ඉතින් ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මම මේ විදිහට සර්ච් කරනවා. ඉතින් එකේ ගොඩක් අයිටම්ස් නම් එනවා. ඉතින් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කිව්වහම ගොඩක් ඉතින් එක එක වෙනවා. ඉතින් අද කතා කරන්න ගොඩක් ලැප් ගැන ටැබ් ගැන සහ ඩෙස්ක්ටොප් අයිටම්ස් ගැන තමයි ගොඩක්ම කතා කරන්න යන්නේ. හරි ඉතින් අද මේ තියෙන්නේ අවන්ස් තියෙනවා එන අඩු ගානට නේද 11000ට. හොඳ ගොඩක් අය අරගෙනත් තියෙනවා. මේක ඔයාලා හොඳ බලන්න රේටින්ග්ස් එහෙම බලන්න. මේ විදිහට ඉතින් ගොඩක් අර කිචන් එකට ඕන බඩු තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් මේක ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කියලා ගැහුවාම ඉතින් බියුටි අයිටම්ස් ඒ වගේ ගොඩක් අයිටම්ස් තියෙනවා. හොඳම ලොකුම ප්ලැට්ෆෝම් එක විදිහට තමයි මේක හඳුන්වන්නේ. හරි මම මේ විදිහට අපි යටට යයිහම ඉතින් එක එක ඒවා ඔයා සර්ච් කරපු ඒ වැඩියෙන් වෙනවා. ඉතින් මයික්ස් ඒ වගේ ගොඩක් ඉතින් මම දැන් මේ වීඩියෝ කරන්නේ ඒ වගේ මයික් එකකින් මේ ඔයාලට වීඩියෝ ගේන්නේ. ඉතින් මේ විදිහට කැටගරීස් වෙන් කරලා තියෙනවා. මම මේ විදිහට ඩෙස්ක්ටොප් යනවා. ඉතින් මම අද මේ තුන තමයි රිවිව් කරන්න යන්නේ. ඩෙස්ක්ටොප් ඉතින් තියෙනවා 40 ගානට 40000 ගානට ගොඩක් අඩුවට තියෙනවා. ඉතින් ඔයාලට මේ වගේ ලබා ගන්න ඉතින් පුළුවන්. හරි ඊට පස්සේ මේ විදිහට 44000ට තියෙනවා. ඉතින් අඩුයි 60GB RAM එකක් 6gen. ඉතින් ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. ගොඩක් අයගේ රිවිව්ස් තියෙනවා. මම මේක පෙන්නන්න රිවිව්ස් එක. හරි මේ විදිහට ඉතින් දවස් 9ක් 10ක් ඇතුළත අනිවාර්යෙන් එනවා කියලා තියෙනවා. හරි මේ විදිහට රිවිව්ස් බලුවාම ඉතින් ඔයාලට ගොඩක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක් ඉංග්‍රීසි අය තමයි ගණන් තියෙන්නේ. ඒ කියන්නේ සුද්දෝ කිව්වොත් හරි ගොඩක් අය අරන් තියෙනවා. ලංකාවේ අඩු ඩරාස් එකෙන් ගන්නවා. ඩරාස් එකෙන් ගන්න ගොඩක් අය අඩු පොඩි බඩු. ඉතින් මේ විදිහට PC items ඉතින් ගොඩක්ම තියෙනවා. මේක 31000යි. කලින් එකට වැඩිය 13000ක විතර අඩුයි. ඉතින් මේකෙත් හොඳ ෆැසිලිටි තියෙනවා කියලා අපිට පේනවා. මේ කට්ටිය ගොඩක් අරගෙන තියෙනවා. හොඳට වැඩ කරනවා කියලා ලියලා තියෙනවා. ඉතින් මේ ගොඩක් හොඳ බඩු ගන්න නම් ඩරාස් එකට එන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් මේ විදිහට 26000ක එකකුත් තියෙනවා. ඉතින් ඩෙලිවරිස් ඇඩ් වුණාම 28000කට වගේ ගන්න පුළුවන් වෙයි. ඩරාස් ඉතින් හැම තැනම තියෙනවා. හැම රටකම වගේ මේ විදිහට අයිටම්ස් ගොඩක් තියෙනවා. ඉතින් රේටින් නම් 5ම දීලා තියෙනවා කට්ටිය. ඉතින් මේ විදිහට PC එක විතරක් ගන්න පුළුවන්. ඒක 49000යි 50000ට ගොඩක් අඩුයි. ඉතින් හොඳ ලයිට් ක්වොලිටි ඒ වගේ ගොඩක් බඩු තියෙන විදිහට හදලා තියෙන විදිහ. මම ඉතින් වීඩියෝ කරන්නේ එළියෙන් ඉඳන්. ඉතින් කවුරුත් ගණන් ගන්න එපා මේ රෙකෝඩ් කරන එක. ඉතින් සද්ද එහෙම වැඩි ගණන් ගන්න එපා. ඉතින් මේ වගේ PC items ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වගේම මේක 46000යි PC එක. ඉතින් ගොඩක් අඩුවට ඔයාලට ලබා ගන්න පුළුවන්. සමහර ඒවා චීප් ඒවත් තියෙනවා. ඒවත් කියන්න ඕනේ. මොකද කිව්වොත් සමහර අයවදී මේ බඩුව පොඩි ලොකු ලක්ෂ ගාන බඩුව 200 ගානට තියෙනවා. ඒ බොරු. ඒ මොකක් හරි අයිටම් එකේ පොඩි කෑල්ලක් වගේ එහෙම එකක් තමයි ඩිස්ප්ලේ එක හරි එහෙම. ඉතින් මේ වගේ cooling fans, tripod, jacks, osmopods වගේ recordings ඒ වගේ ගොඩක් items තියෙනවා. හරි ඊළඟට අපි වෙන කැටගරියක් බලමු. මේ තියෙන්නේ labs. හරි. ඉතින් මේ තියෙන HP, Dell, MacBook ඒ වගේ ගොඩක් තියෙනවා. අපිට මේ ඕන එකම බලන්න පුළුවන් අපිට. ඉතින් මේ විදිහට මම බලන්නේ MacBook එකක්. හරි. අපි මේ විදිහට MacBook එක බලමු. හරි. මේ විදිහට MacBook එකේ wow වැඩිම ගානක අපි බලමු. ඒක හොඳ එකක්ද කියලා. තියෙනවා මෙන්න මේක බලමු 3,90,000කට 96,000කට තියෙනවා. ඒ වගේම 16GB RAM එකක් තියෙනවා. ඉතින් හොඳ ලැප් එකක් කිව්වොත් හොඳයි. ඉතින් අලුතෙන්ම ආපු ලේටස්ට්ම ලැප් එක කිව්වොත් හරි MacBook ලගේ
සාමාන්‍ය Apple කියලා කියන්නේ. ඉතින් Apple ෆෝන් එකක් ගන්න එක හැමෝගෙම ඉන්නේ. ඉතින් Apple ලැප් එකක් කියන්නේ මාරයි. ඉතින් මේ තියෙන්නේ ඒවයි දාන කවර්ස්. කියන්නේ අර සාමාන්‍ය අපි ෆෝන් එකට බෑක් කවර් එකක් දානවා වගේ ලැප් වලට තමයි දාන්න ඕනේ අරන් යන්න හැම තැන්වල. ඒතකොට තමයි ලැප් එක පොඩ්ඩක් ආරක්ෂා වෙන්නේ දූවිලි වැදෙන්නේ නැති වෙන්නේ. ඉතින් ඒවත් තියෙනවා ඩරහස් එකේ නැති දෙයක් නැහැ. මම දැක්ක ඉස්සර බඩු මලු හිටන් තියෙනවා. ඒ තමයි ඉතින් එහෙම තමයි ගොඩක් තියෙනවා ඉතින්. මේ තියෙන්නේ ටැබ්. ඉතින් ගොඩක් හොඳ ටැබ් තියෙනවා කැමරා වුණත් ෆෝන් එකක් තරම සුපිරියටම ටැබ් තියෙනවා. ඒව ගන්න නම් ඉතින් දරාස් එකට එන්න කියලා මම රෙකමන්ඩ් කරනවා. ඒ වගේම මාරම ලස්සනට ෆොටෝස් උනත් මාර ක්වොලිටි එකට ගහලා තියෙනවා. ඊට පස්සේ අපි එක අයිටම්ස් තියෙනවා. අපි ගාලා බලමු Apple ටැබ් එකක් මේ තියෙන්නේ. ගොඩක් ගණන් ඒවත් තියෙනවා. ඔයි අඩුවට තියෙනව නම් බොරු ඒව නම් බෑක් කවර්ස් ඒ වගේ ඒවා. ඔයාලා හොඳට කියවලා බලලා ගන්න. ඊට පස්සේ මේ විදිහට යට යන්න තමයි හොඳම ඒවා තියෙන්නේ කියලා කියනවා. තව සමහර බඩු උඩම තියෙන ඒවා තමයි හොඳ. ඉතින් හොඳට සුපිරියටම තියෙනවා මේ තියෙන කැටගරිස් ටික ඔයාලට මේකෙන් ඕන දෙයක් ලේසියෙන්ම පහසුවෙන්ම සර්ච් බාර් එකකට යන්න නැතුව ගන්න පුළුවන් කියලා මම කියනවා. ඒ වගේම මාර ලස්සනයි. හරි මේ තියෙන්නේ මෙන්ස් වොච් මං හිතන්නේ ඔව් මෙන්ස් වොච් මේ තියෙන්නේ. කලින් වුමන්ස් වොච් තමයි තිබ්බේ. හරි මේ තියෙන්නේ සන්ග්ලාස් ඉතින් ෆැෂන් එකට දාන ඉතින් ඔයාලට බලන්න පුළුවන්. තියෙන ජුවලරිස් ඒව නම් ඉමිටේෂන් ඔය ආර්චි ගන්න තියෙන ඉමිටේෂන්. ඊට පස්සේ මේ ප්ලැට්ෆෝම් එක නම් මාර දිගයි. සහලෝම් අනන්තය. ඒ කියන්නේ අනන්තය දක්වා තියෙද ගොන්නන්නේ. මංවත් මේකෙන් බඩු ගොඩාක් ගත්තා ඇත්තටම කිව්වොත් මේක මාරයි. ඉක්මනට ඩිලිවරි කරනවා. අර අලි එක්ස්ප්‍රස් වගේ නෙමෙයි. මොකද අලි එක්ස්ප්‍රස් එකේ සමහරලාට බඩු වෙන්නේත් නැහැ. කැඩිච්ච බඩු වෙනවා. ඒකයි. මේකේ සන්ග්ලාස් දෙනවා. මේ දෙන්නේ ඔයාලා හැමෝම කැමති ග්‍රිප් එක. අර අත නහර පාදාගන්න කියලා කියන්නේ. ඒව නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද අතට උනත් හොඳ නැහැ. ඊට පස්සේ මේ වගේ ගොඩක් බඩු තියෙනවා. රවුටර්, මේ තියෙන මයික්‍රොෆෝන්, වයර්ලස්. ඉතින් ඔයාලා මේකක් ගන්න කියලා මම කියනවා YouTube කරනවා නම් අඩුවට ගන්න පුළුවන් 1000 එකේ. ඉතින් තුවක්කුද, කාර්ද, මවුස්ද, කීබෝඩ්ද ඉතින් නැති දෙයක් නැහැ. කාරුත් ඇති මං හිතන්නේ. ඉතින් ගොඩක් බඩු තියෙනවා iPhone. ඉතින් iPhone නම් ගොඩක් තියෙනවනේ ඉතින් iPhone. මේක නැත්තම් බුදුමයි. ඉතින් මේ වගේ ගොඩක් බඩු ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකට එන්න. ඉතින් මම නම් තව පාරක් රෙකමන්ඩ් කරනවා කියන්නේ ඉතින් මාර සුපිරි මේ බලන්න ප්ලැට්ෆෝම් එකේ දිග ඔයා බලන්න මේකේ දිග හරිද ඔයාලට මේක ගැන හිතා ගන්නවත් බැරි වෙයි මේක දැන් මේ ළඟදී තමයි එකපාරට වෛරල් වෙන්න ගත්තේ ඉතින් ඔයාලට මේ වගේ බඩු ගන්න පුළුවන් මේ වගේ රාක්ක උනක් තියෙනවා මේ තියෙන්නේ හෝම් ඒ කියන්නේ වාගේ නිවස අලංකාර කරපුලා සාමාන්‍යයෙන් ගෑනු අය තමයි ගොඩක් ඒවට ලැබි කිව්වොත් හරි මේ තියෙන්නේ මහා ලස්සනට ඉංග්‍රීසි හොඩි අකුරු වලින් මැනුෆැක්චර් කරපු සුපිරි ක්වොලිටි මේක ඔයාලා බලන්න පුළුවන් මේකේ අකුරු ගොඩක් තියෙනවා D M E ඊට පස්සේ Y තියෙනවා ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා ඉතින් මේ විදිහට ඔයාලට ඕන දෙයක් ඩිලිවරි දාන්න පුළුවන් පහසුවෙන්ම ඔයාලට කෑෂ් ඔන් ඩෙලිවරි උනත් දාගන්න පුළුවන් ඉතින් ගොඩක් හොඳ බඩු තියෙනවා මේ බලන්න ඉතින් ගස් තියෙනවා ඉතින් මල් ෆ්ලෑෂ් ලයිට් වගේ ගොඩක් බඩු තියෙනවා ඒ මං අද පොඩි දෙයක් තමයි මේ වගේ කෙටි කාලෙකින් ඔයාලට රිවිව් කරේ මොකද මේ වගේ තැනක් රිවිව් කරන්න ඕන මොකද මේ තැනක් ගොඩ ගන්න ඕන ඒ කියන්නේ මේ වගේ තැනක් හොඳ වෛරල් වෙන්න ඕන කියලා මං හිතනවා ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මාව ලයික් එකක් දාන්න කියලා කියනවා ඒත් එක්කම එහා පැත්තේ තියෙන subscribe button එකට පයින් පාරක් දාලා ඉන්න මාත් එක්ක වෙන්න කියනවා ඉතින් ඊළඟ වීඩියෝ එක දරාස් එකෙන්ම ගේන්නම් කියලා ඔයාලට කියනවා එහෙනම් හැමෝටම බුදු සරණයි